2026 අවුරුද්දේ සිස්කෝ එක්සෑම්ස් වල විශේෂයෙන්ම CCMP එක්සෑම් එකේ වෙනසක් වෙන්න යන හන්දා මම හිතුවා වීඩියෝ එකක් කරගෙන ආවොත් හොඳයි කියලා. මොකද ගොඩාක් ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස්ලා මගෙන් අහනවා CCMP එක්සෑම් එක කොයි වගේ වෙනස් වෙනවද? එන්කෝ එක්සෑම් එක මොන වගේ දේවල්ද එකතු වෙන්නේ සහ මොන වගේ දේවල්ද අයින් වෙන්නේ කියලා. ඉතින් මම හිතුවා ඒකට වීඩියෝ එකක් කරගෙන ආව නම් හොඳයි කියලා. විශේෂයෙන්ම නෙට්වර්ක් ෆීල්ඩ් එකේ ඉන්න අය CCN එක කරලා පස්සේ ඊළඟ ටාගට් කරන එක්සෑම් එකක් තමයි CCMP සර්ටිෆිකේෂන් එක. ඒකෙදී ප්‍රධාන එක්සෑම් එකක් තමයි CCMP එන්ටර්ප්‍රයිස් කෝ එක්සෑම් එක එන්කෝ එක්සෑම් එක. ඉතින් ඒකේ සිලබස් වෙනසක් සිද්ධ වෙනවා හරියටම මාර්තු 18 වෙනිදා. දැනට යන්නේ ඒ එක්සෑම් වර්ෂන් එක 1.1 කියන සිලබස් එක. නමුත් ඒක මේ අවුරුද්දේ මාර්තු 18 වෙනිදා 1.2 වට පත් වෙනවා. සාමාන්‍ය මේක අවුරුද්දට වතාවක් හෝ නැත්නම් අවුරුදු දෙකකට වතාවක් සිද්ධ කරන දෙයක්. ඉතින් මේ සැරේ ටිකක් වෙනසක් සිද්ධ වෙනවා මේ එන්කෝ එක්සෑම් එකේ. ඒ තමයි ප්‍රධාන වෙනස. නෙට්වර්කින් වලදී වයර්ලස් කියන්නේ සෑහෙන වැදගත් කොටසක්. නමුත් මේ අලුත් සිලබස් එකේ වයර්ලස් කොටස සම්පූර්ණයෙන් මේගොල්ලෝ අයින් කරනවා. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ හඳුන්වා දෙනවා Cisco Certified Network Professional නැත්නම් CCNP level එකේම වයර්ලස් certifications කීපයක්. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒගොල්ලෝ එන්ටර්ප්‍රයිස් ලෙවල් එකෙන් සාමාන්‍ය අපිට ISP කෙනෙක්ගේ වැඩ කරන ගොඩක් වැදගත් වෙන එක්සෑම් එකක් එන්ටර්ප්‍රයිස් ලෙවල් එක. ඉතින් ඒකදී ඒගොල්ලෝ වයර්ලස් කියන එකට වෙනම එක්සෑම් එකක් දාන හන්දා ඒගොල්ලෝ මෙතනින් ඒක අයින් කරලා තියෙනවා. ඉතින් මගේ පෞද්ගලික මතය නම් ඇත්තටම එන්කෝ සිලබස් එක ගොඩක් ලොකුයි. සෑහෙන දේවල් තියෙනවා. routing, switching, automation, security, SD-WAN ඒ හැම දෙයක්ම තියෙද්දි වයර්ලස් උත් තියෙන හන්ද ඇත්තටම ලොකු සිලබස් එකක් මේකේ තිබුණා. ඉතින් මම හිතන්නේ ඒක එක අතකට අයින් කරාම ඒක ටිකක් අර හිතර නිදහසක්. මොකද ඒක එතකොට සිලබස් එක ටිකක් අඩු වෙනවා. හැබැයි ඒකේ එක අතකට අනිත් පැත්තෙන් ගත්තොත් පොඩි අවාසියක සිද්ධ වෙනවා. මොකද වයර්ලස් හොඳ කොටසක් විශේෂයෙන්ම අපි සාමාන්‍ය කතා කරොත් එහෙම WLC wireless LAN control එක access point එකක් කොහොමද WLC එක හොයාගන්නේ, කොහොමද ඒ discovery method එක, ඊට අමතරව විශේෂයෙන්ම antenna modes, මොකද CCN වලට wireless antennas ගැන කතා කරන්නේ, CCNP වලට තමයි wireless antennas එහෙම තිබුණේ. ඒ කොටස එහෙම ඒ සියල්ලම අයින් වෙනවා. හැබැයි ඒක ලොකු පාඩුවකුත් නෙමෙයි. මොකද හේතුව CCN exam එකට wireless කොහොමද තියෙනවා. ඉතින් ඒක නිසා CCN එක කරලා CCNP කරන්න දෙන කෙනෙක්ට මේක ලොකු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මම එකහන්ද පොඩි කම්පැරිසන් එකක් කරන්න. මගේ වම් පැත්තේ තියෙන version 1.1 එක, දකුණු පැත්තේ තියෙන version 1.2 එක. එතකොට මේකේ අපිට පේනවා පැහැදිලිවම wireless කොටස සම්පූර්ණයෙන් ඉවත් කරලා තියෙනවා. ඒ කියන්නේ 1.2 කොටස. ඊට අමතරව තව වෙනස්කම් කීපයකුත් ඒ අතර කරලා තියෙනවා. දැන් QoS ගත්තොත් අපි දන්නවා quality of service QoS වල wireless කොටස අයින් කරලා තියෙනවා. ඒ වගේම තව වෙනසක් කරලා තියෙනවා මෙන්න මෙතන. Describe hardware and software switching mechanism such as SEF, CAM, TCAM, FIB, RIB අන්නේ දේවල් ටික අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම switching කතා කරද්දී අපි කතා කරන විශේෂයෙන්ම CAM table සහ TCAM table ගැන. Content addressable memory සහ ternary CAM කියන table දෙක විශේෂයෙන්ම ඊළඟට routing information base, RIB, forward information base, FIB ඔය වගේ අර ස්විචින් වල තියෙන වැදගත්ම කොටස් කීපයක් ඒගොල්ලෝ සිලබස් එකකින් අයින් කරලා තියෙනවා. මෙතනින් අයින් කරාට හැබැයි අපිට ස්විචින් ගැන කතා කරනකොට මේක ගැන නොකිය බෑ. ඒක හන්ද විශේෂයෙන්ම අපි උගන්වනකොට විශේෂයෙන්ම අපි ස්විචින් පාඩම කරනකොට CAM table, TCAM table, ඔය FIB, RIB කොහොම කතා කරනවා. ඒක හන්ද මේක මෙතනින් අයින් කරා කියලා එක උගන්වන්න නැතුව මේක ඉස්සරහට යන්න බෑ කොහොමදවත්. නමුත් සිලබස් එකේ ඒක මෙන්ෂන් කරන්නේ නැහැ විශේෂයෙන් මේ සැරේ. එතකොට virtualization part එකේදී ඒගොල්ලෝ කිසිම වෙනසක් කරලා නැහැ. ඒ තිබ්බ ටික එහෙමම තියෙනවා. එතනදී කිසිම වෙනසක් ඒගොල්ලෝ කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඊළඟට 3.0 කොටසේදී ඒ කියන්නේ infrastructure කොටසේදී ඒකෙත් කියන්නේ routing සහ switching පැත්ත. routing protocol සහ switching mechanism පැත්තෙන් කිසිම දෙයක් වෙනසක් කරලා නැහැ. එකම වෙනස කරලා තියෙන ඒගොල්ලෝ wireless part එක සම්පූර්ණයෙන්ම අයින් කරලා දාලා තියෙනවා. එතකොට IP services වල පොඩි වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි multicasting වල හඳුන්වා දීලා තියෙනවා SSM, source specific multicasting. එතන පොඩි change එකක් වෙලා තියෙනවා. multicasting වල ඒ කොටස ඇරෙන්න සිලබස් එකේ අනිත් කොටස් වල වෙනස් වීමක් සිද්ධ වෙලා නැහැ. තිබ්බ ටික එහෙමම තියෙනවා. ඊළඟට අපි security පැත්ත කතා කරොත් ඒකෙත් ඒගොල්ලෝ මේ wireless security පැත්ත
ඒකේ කලින් තිබ්බා 802.1 export control authentication, pre-shared key PSK, EAPOL, එනත් අපි කියනවා extensible authentication protocol over LAN, authentication වෙන්නේ කොහොමද wireless through user කෙනෙක්ව. ඒ සියලුම දේවල් ටික wireless security පැත්තෙන් authentication mode ඔක්කොම ටික ඒගොල්ලෝ තනින් අයින් කරන් තියෙනවා. එතකොට ඒ අරෙන්ඩ සිගරි පැත්තේ වෙනසක් සිද්ධ වෙලා නැහැ. තිබ්බ ටික එහෙම තමයි තියෙනවා. අනිත් ටික ඔටෝමේෂන් පැත්තෙන් පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඒ තමයි අර Cisco DNA Center කියන එක. ඔයගොල්ලෝ සමහර දන්නේ නැති ඒක දැන් හඳුන්වන Cisco Catalyst Center කියන නමින් අර ඒ නම වෙනසක් සිද්ධ වුණා ඒගොල්ලන්ගේ ටෙක්නොලොජිස් වල. ඒක හන්දා ඒගොල්ලෝ ඒ වෙනස හදාගෙන තියෙනවා මේ සිලබස් චේන්ජ් එකේදී. අර Cisco DNA Center වෙනකොට එකම දේ නම වෙනස් වීම විතරයි වෙලා තියෙන්නේ. Cisco Catalyst Center කියන එක භාවිතා කරනවා. එතකොට ඔටෝමේෂන් වල අන්තිමට තිබ්බ කොටස compare agent voice, agentless orchestration tools, chip, puppet, ansible and soul stack කියන එකේදී ඒගොල්ලෝ මෙතනදී අලුත් සිලබස් එකේදී ඒක මෙන්ෂන් කරන්නේ නැහැ මොනවද කියලා. හැබැයි ඒක එහෙමම තියෙනවා. ඉතින් කොහොමද ඒක මෙන්ෂන් නොකරට අපිට කතා කරන්න සිද්ධ වෙනවා මේකෙන් කියන්න ගියාම. ඉතින් මෙතනදී මම දකින්න දේ තමයි ඔයගොල්ලන් පේන ඇති එකම දේ වෙනස් වෙලා තින්නේ. ඒ කියන්නේ කැපී පෙනෙන වෙනස තමයි වයර්ලස් පාර්ට් එක අයින් කරපු එක. ඉතින් ඒකෙන් කවුරුත් දුක් වෙන්න ඕනේ නැහැ. මොකද හේතුව ඔයගොල්ලන් CCNA වලට වයර්ලස් පාර්ට් එක කවර් කරන. හැබැයි ඔයා දැනටමත් වැඩ කරන්නේ වයර්ලස් සම්බන්ධව ගොඩක් භාවිතා වෙන තැනක නම් ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලෝ Wi-Fi access point configuration ඒ වගේ වයර්ලස් solution දෙන කම්පැනි එක work කරනවා නම් ඉතින් එහෙම කෙනෙක්ට හොඳයි ඔයගොල්ලන්ට CCNP wireless පැත්තේ certification එකක් කරනවා නම්. හැබැයි ඒකට යන මුදලත් එක්ක සාමාන්‍යයෙන් මගේ අත්දැකීම සහ මගේ recommendation එක නම් ඔයගොල්ලන්ට ඇත්තටම එහෙම එක දෙයක් target කරලා exams වලට යනවට වඩා commonly කියන්නේ enterprise level එකේ මේ වගේ CCNP ඉන්කෝ exam එකක් කරන එක ගොඩක් වටිනවා. ඔයගොල්ලන්ට මම කියවනේ මේ අලුත් syllabus එකේ wireless අයින් කරනවා කියලා. ඉතින් ඒකට ලොකු හේතුවක් තියෙනවානේ. හේතුව තමයි ඒගොල්ලෝ CCNP level එකට වෙනම certification එකක් add කරනවා wireless කියලා සහ ඒක යනවා CCIE wireless දක්වා. එහෙනම් ඊට පස්සේ ඔයගොල්ලෝ wireless පැත්තම වැඩ කරන කෙනෙක් නම් ඔයාලට ඒ පැත්ත ආසයි නම් ඒ පැත්ත focus කරලා exam කරන්න පුළුවන්. මුලින්ම හඳුන් exam එක තමයි ඒගොල්ලෝ Cisco wireless core technologies කියන exam එක 350 101 කියන exam එක. මේ exam එක WL core කියන exam එක කරන්න ඕනි ඔයගොල්ලෝ CCIE wireless lab එක ගන්නවා නම්. ඊට අමතරව තව certified වෙන්න ඕන නම් ඒ කියන්නේ අපි CCNP wireless කෙනෙක් certified වෙන්න ඕන නම් ENCO exam එක වගේ මේකෙත් කරන් තියෙන WL core කියන exam එක කරලා ඔයා තව exam එකක් කරන්න ඕනේ. මෙන්න මේ exam දෙකෙන් එකක්. ඒ තමයි 300-110 exam එක සහ අනික 300-120 exam එකේ. ඒ දෙකෙන් කැමති එකක් වාට ගන්න පුළුවන්. ඉතින් අර ඒගොල්ලන්ගේ ඊට පස්සේ target එක තමයි wireless පැත්ත CCIE wireless exam එක introduce කරලා තියෙනවා. practical exam එක. ඒතර ඒක WL core exam එක කරලා පස්සේ ඕනනම් lab එක ගන්න පුළුවන්. ඉතින් මේක කොච්චර දුරට ජනප්‍රිය වේද නැද්ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි දැනට මේගොල්ලෝ මේ වෙනකොට ඔයාලට පේනවා ඇති AI, automation, collaboration, cyber security, data center, design, enterprise, security, service provider, wireless කියලා certification ගණනාවක් දැන් introduce කරලා තියෙනවා. ඉතින් මේ එක එක පැතිවලින් තමන්ට කැමති පැත්තකින් දැන් ඔයගොල්ලන්ට ප්‍රොෆෙෂනල් එක්සෑම් එක සහ ඊට පස්සේ ඔන්න එක්ස්පර්ට් එක්සෑම් එකට දැන් යන්න chance එක Cisco විසින් දීලා තියෙනවා. ඉතින් ඔබට කැමති පැත්තකින් මේක කරන යන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මගෙන් ENCO CCNP ENCO එක්සෑම් එකට ස්ටඩි කරන ස්ටුඩන්ට්ස්ලාට දෙන තියෙන පණිවිඩය තමයි මම අලුතෙන් පටන් ගන්න ENCO අලුත් සිලබස් එක ස්ටාර්ට් කරන පෙබරවාරි මාසේ 22 වෙනිදා අලුත් බැච් එක. ඉතින් ඒකෙදි මම පටන් ගන්න ඔය ENCO අලුත් සිලබස් එක version 1.2 එක. මොකද මාර්තු මාසෙ නම් වෙනස් වෙන හන්දා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අලුත් සිලබස් ස්ටඩි කරන කට්ටියට ඒකට join වෙන්න.